යෝහි අනේ අප්පච්චිට අමාරුලා හොස්පිටල් නතර කරලා. එහා බලන්න යන්න ඕනි මං. දැන් ලෑස්තුන එකේ මෙහෙමම යන්න ඕනි. එහෙනම් අපි දෙන්නම යමන් නාකි. උඹව තනියෙන් යවන්නේ නැහැ මං අද. නැහැ ඕනි නෑ යෝහි. ඔයා කැම්පස් එකට යන්න. අප්පච්චිට අඩු වුණොත් මං හෙට හවසට එන්නම්. බය වෙන්න දෙයක් නැහැ කිව්වලු. එහෙත් අනේ මන්දබන් උඹ තනියම යවන්න බැහැනේ. යමන්. අනේ කමක් නැහැ. අනේ අපි අයියලාට කියනවද? එයා ලෙක්චර්ස් එකේ ඇත්ත දැන්. මං මැසේජ් එකක් ගිහින් දාන්නම්. හරි එහෙනම් පරිස්සමට ඵලයන්කෝ. මං කැම්පස් යන්න ලෑස්ති වෙලා හිටපු නිසා යුහි එක්ක බෑග් එකට රෙදි දෙකකුත් දාගෙන එහෙමම බස් එකට නැංගි ගෙදර යන්න. හවස් වෙනකොට එහෙමම ගෙදරට ආවේ අප්පච්චිගේ ටිකට් කාබලා තිබුණ නිසා. එක පාරටම කලන්ත ගතියක් එක්ක පපුවේ කැක්කුමක් අල්ලපු නිසා හොස්පිටල් ඇඩ්මිට් කරලා තිබුණේ ඊ රෑ. දවල් වෙනකොට නෝමල් වුණ නිසා බෙහෙත් දීලා ඉවලා තිබ්බා. ලොකුවට බය වෙන දෙයක් නැහැ කියලා. කෙල්ලේ මං හිතුවේ තව රෑ වෙයි කියලා. නැහැ අම්මේ උදේමනේ ආවේ ඉතින්. කෝ අප්පච්චි? යන්කෝ දෝනි මුලින්ම ගෙට. දැන් නම් අප්පච්චි නිදි. ඇඟපත සෝදගෙනම එන්නකෝ. එහෙනම් මං තේ ටිකක් පෙරන්නම්. හරි අම්මේ. නාකින අප්පච්චි දෙහත් බලලා අම්මගේ තේ එකත් බොන ගමන් මං එළියට ආවේ අභයයට කෝල් එකක් ගන්න හිතාගෙන. ඒත් එයාගේ ෆෝන් ඔෆ්. ඒක නිසාම යෝහිට ගත්තේ එයාගේ ෆෝන් එකත් ඔෆ් වෙනකොට. මට බයක් ආවේ අද යෝහි විතරක් නිසා. එහෙමම මං නිතේෂ් අයියට ගත්තේ එයාත් ආන්සර් නොකර ඉන්නකොට. ආයේ ටිකකින් ගන්නවා කියලා හිතාගෙන මං ගෙට ගිහින් අප්පච්චි එක්ක තව ටිකක් කතා කරලා අම්මට උයන් උදව් වුණා. රෑට අප්පච්චිට බෙහෙත් ටික දීලා කුස්සිය අස් කරන ගමන් ඉන්නකොට ඇහුනේ වාහනයක් හෝන් කරන හඬ. අම්මා බලන්න ගියපු නිසා මං පාඩුවේ මගේ වැඩේ කරගෙනම හිටියා. "තෝනි මෙහෙන්න." "ඇයි අම්මා?" "එන්නකෝ මේ බලන්න කවුද ආවේ කියලා." "යූහි?" "ඔව් බං මං තමා." "අනේ උඹ කිව්වවත් නැහැ එනවා කියලා. කොහොමද ආවේ අනික මේ රෑ? තනියම දාවේ?" "නැහැ බන් මෙයාලා එක්ක ආවේ." එතකොටයි මන් දැක්කේ අභි අයියා වගේම නිතේෂ් අයියා ජෝටි මැනික ඔක්කොම ආයෙ ඇවිත් හිටියා. හැබැයි කවුරුත් මට නිකමඩවත් කිව්වේ නැහැ. අම්මත් මන් දිහා බලන් හිටියේ එන බවක් මන් කිව්වේ නැති නිසා. "මේ දොර ළඟම තියාගන්නද හදන්නේ? මහන්සි යකෝ. අයින් වෙන්න මට ගෙට යන්න." එන්න. වචනත් පැටළුනේ මට. මෙයාලා එහෙම කරයි කියලා හිතාගන්න බැරි වුණ නිසා. "පුතාලා එහෙමනම් දැන් වාඩි වෙන්නකෝ. දැන් ඉතින් මොන හරි කමු නේද? රෑ වෙලානේ තියෙන්නේ. දෝනි මේ දරුවන්ට හැඟපත හොද ගන්න පෙන්නන්නකෝ. මන් මොන හරි හදලා දෙන්නම්." "කොහොමද යෝහි පාර හොයාගත්තේ? මතක තිබුණද උඹට?" "ඔව් එකපාරක් ආව මතකෙන් බං ආවේ. පාර අහගෙන හොයන්න ආවා." එයාලට කාමරයක් දීලා වොෂ්රූම් එකත් පෙන්නලා මන් කුස්සියට ගියේ මොන හරි කරලා දෙන්න. ඒ යනකොට රෑට යොපුවක් තිබුණ නිසා අම්ම බතක් ගහලා තිබුණා. ආයිම මොකුත් වැඩක් නැහැ කිව්ව නිසා මන් ආවේ අභයය හොයාගෙන එළියට. "අයියේ මට නොකිය තමුස මෙහෙ දුවගෙන ආවේ මොකද? අඩුම මට කියන්න තිබුණා නේද? තනියෙන් හැමදේම කරගන්න දැඟලුවම හරිද?" එක පාරටම මගේ ඇඟට කඩන් පැන්නේ මෙච්චර වෙලා හිර කරන් හිටියා වගේ. අහනේ ඉතින් එවෙලෙමට අප්පච්චි බලන්න ඕනේ වුණා. ඒකයි මං ආවේ අයියේ. ඔයාට ගත්තනේ මං. "ඒක නෙමෙයි පැටියා කියන්නේ. ඔහොම තනියම දුවන්න එන්න එපා. ළඟකද ඉන්නේ? නෑනේ. කිව්වනම් මං නෑවිත් ඉන්නවද? නෑනේ ආවේ. ආයෙ එහෙම කරක බලන්න. දෙන්න ප්‍රිදෙන්න එතකොට. හරිද?" "අනේ මහම් සෝරි ඉතින්. තනියම එන්න පුළුවන් ඉතින් මට." "ඔව් පුළුවන්. ඒක නෙමෙයි ගම් පැත්ත මරු හැබැයි කොළඹ වගේ නෙවෙයිනේ. මාර සැහැල්ලුයි පැටියා." "ඒක නම් ඇත්ත අයියේ. යමුද ගෙට රෑ වෙලානේ එන්න." "එහෙනම් බඩුවක් ගන්න ඕනි. මෙච්චර දුර ආවා." "මොකුත් නැහැ. දුන්නොත් එන්නම්." "මොනවද ඕනි?" "එනවකො ළඟට ඉතින්." එහෙම කියලා හැක් ගහලා අභයය මාව එයාගේ ළඟට ගත්තේ මන්නේ පපුවාසේ හිර වෙනකොට. එහෙමම හිමිහිට මගේ තොල් අල්ලගත්තේ
එක අතක් මගේ ඔළුව පිටිපස්සෙන් තියාගන්න ගමන් කෙටියෙන් සිපුමක් තියලා මගෙන් ඈත් වෙලා ගෙට ගියේ. මම ඒ දිහා බලන් ඉන්නකොට එනවා යන්න. ඔතන තව හිටියත් ඔච්චරයි දැනට. එහෙම කියලා කෑ ගැහුවේ මාත් තොරවලා ගේ පැත්තට එනකොට. ඔක්කොම කාලේ වුණාට පස්සේ රෝම් වලට ගියේ නිදා ගන්න. ඩ්‍රයිව් කරන්න ඇවිත් අභ්‍යයයට නම් හුඟක් මහන්සි කිව්වා. රූම්ස් කිව්වට මහා ලොකුට ගයක් නැහැ ඉතින්. අභ්‍යයයි නිතිශයයි එක රූම් එකක. චූටි මැනිකයි යෝහි අනිත් රූම් එකේ. සාමාන්‍යයෙන් ගේ ටිකක් ලොකුවට තිබ්බා. ඒ නිසා ලොකුවට අවුලක් උනේ නැහැ. උදෙන්ම මන් නැගිට්ටේ අම්මට උයන්න උදව් කරන්න. ඉන්දියාප්ප හදලා බිත්තර තම්බලා කිරි හොද්දකට දාලා පොල් සම්බෝලයකුත් හැදුවේ උදේට. ඒ අය නැගිටිනකොට තේ ටිකක් දීලා මන් ලෑස්තුනේ මිදුල අතු ගන්න යන්න. එතකොටම අභ්‍යය ඉදලා රන් චූටි මැනික අතට දුන්නේ අතු ගාපන් කියන ගමන්. චූටි මැනික මූණත් පෙරි කරගෙන ඉදලා අතේ තියන් ඉන්නේ නිතිශය චූටි මැනිකව තවත් අවස්සනකොට. මන් නිදලා ගන්න ගියත් අභ්‍යය කිව්වා කරපු දෙන්න කියලා. ඒ වුණාට ගෙදරට ආපු කෙනෙක්ට කියලා මිදුල අතු ගාවන්න පුළුවන්ද? අපේ අය යනකම් මිදලා මන් මුළු මිදුලම අතු ගහලා යනකොට මේ අප්පච්චි එක කතාවක. එහෙම්ම වොෂ්රූම් එකට ගිහින් නාගෙන මන් රූම් එකට එනකොටම දොර වැහිලා ගියේ මන් ආපහු ඒ දිහා හැරිලා බලනකොට. අයියේ මේ අනේ කවුරු හරි දකි යන්නකෝ. මොනවද කරන්නේ? කවුරුවත් දැන් එන්නේ නැහැ ඕයි. අම්මත් නැහනේ. කොහෙද ළමයෙක්ට නෝට් වගේක් දෙන්න ගියා. අප්පච්චි දැන් තමා ගියේ. අරුන් ටිකත් ඔය ඉන්නේ. ඒ වුණාට කරන වැඩ බලන්නකෝ අයියේ. සුවඳයි. මන් කියන ඒවා ගණන් නොගෙන මන් ගාවට කිට්ටු එවියා කියන්නේ මාව රතට හැරෙනකොට. පිස්සි. එහෙම කියලා මාව හරහට වඩා ගත්තේ මන් එයාගේ බෙල්ල වටේ අත ඔතා ගන්නකොට. එහෙම මැද උඩින් වාඩි උනේ මාවත් එයාගේ උකුලේ තියා ගන්න ගමන්. අතුගාල මහන්සිද? එයා එහෙම ඇහුවේ මන්නේ මූණ දිහා බලනකොට. පුදුම වෙන්න දෙයක් නැහැ ඕයි. චූටි මැනික අතු ගෑවනම් ඔයාගෙන්ට දාඩිය එන්න බැහැනේ. දාඩිය පෙරාගෙන ගෙට ආවේ මේ මැනිකනේ. අනික චූටි මැනික අතු ගාන්නේ නැහැ කියන්නත් මන් දන්නවා. ටිකක් වෙලා දෙන්න එක කියව හිටිය රූම් එකට වෙලා. මාත් පොඩි එකෙක් වගේ අභ්‍යයයට විස්තර කියනකොට. චූටි මැනිකට ගම බලන්න යන්න ඕනි කිව්ව නිසා හවස් වෙලා අපි කට්ටිය පයින් මාවේ ගම වටේ ඇවිදින්න. ඒ එන ගමන් කට්ටියගේ ලස්සන ෆොටෝ එහෙමත් අරන් වැව කිට්ටුවට වෙලා අපි ටික වාඩි වෙලා හිටියා. අයියේ මේ ඇයි කියන්නේ චූටි මැනික? මේ අර අතෙන්ට යමුද? කොහාටද? අර කඩේ වගේ එකට අනේ. යමුද? චූටි මැනික මේ පෙන්නන්න වැව ගාව තියෙන කඩේ පෙන්නලා. ඒකේ උදේ හවස ආප්ප රොටි ඉන්දියාප්ප එහෙම හදලා දානවා. එතන කඩේ කෑම පිරිසිදුයි රසයි. ඒ නිසාම ගමේ හුඟක් අය එතනින් තමා හවසට තේ බොන්නේ. වැඩ එහෙම තියෙනකොට කෑම ඕඩර් එහෙම දෙන්නෙත් ඔතනටමයි. ඒවා කන්න ඕනි නෑ බබා පිටි. යමුකෝ ගිහින් අරන් දෙන්නම ආද? බැහැ එතනින් එහෙනම් අර අරන් යන්කෝ. අපිත් කමුකෝ මේ වෙලාවට මරුනේ අයියා. අපි අය එතන කෑම හොඳයි. අපිත් ගන්නවා. එහෙම අවුලක් නැහැ. යමු චූටි මැනික. එහෙම කියාගෙන මං චූටි මැනිකත් එක්කම අනිත් අයත් එක්කගෙන ආවේ කඩේට. අපේ ඉස්කෝලේ හාමිනේගේ දුව නොයෑමේ වාඩි වෙලා පුතේ. නැන්දේ යාළුවෝ ටිකට මේ ගම පෙන්නන්න ආවා. ඒක නෑ. මාත් බැලුවා වැවහරිය ළමයි ටිකක් ඉන්නකොට. හරියටම දැනු යොන්න දැක්කේ. මොනවාද පුතේ ගේන්න ඕනේ? ආපහි රොටි ගේන්න නැන්දේ ඒ ඇති. ඔක්කොම එක කාලා එළියට එනකොට අභ්‍යය ආයෙම ගිහින් තව මල්ලක් අරන් ආවේ අම්මටයි අප්පච්චිටයිත් එක්ක. අප්පච්චිටත් අවුලක් නැහැ දැන්. හෙට ඉඳන් ආයෙම ඉස්කෝලේ යන්න ඕනි කියලා ලෑස්ති වෙනවා. ඒ නිසා අපිත් හෙට උදේම යන්න හැදුවේ. තව හිටියොත් මේ ඔක්කොටම ලෙක්චර්ස් පාඩු වෙන නිසා. චූටි මැනිකට නම් යන්න හිතක් ඇත්තෙම නැහැ. හවස ආපු වෙලේ ඉඳන් මෙහෙ ගැන කියවනවා. තව ඇවිදින්නත් ඕනිලු. පස්සේ ආයෙම එමුන් කියලා කැමති කරගෙන තමයි මේ යන්න ලෑස්ති කරගත්තේ. යන ගමන් උදෙන්ම පන්සලට ගිහින් යමු කියලා අභ්‍යය කිව්වේ. එනකොට මග පන්සලක් හම්බුණයි කියලා.
උදේම මල් වට්ටියකට මලුත් කඩාගෙන අපි ගෙදරින් පිටත් උනේ කොළඹ එන්නත් එක්කමයි. මල් පහන් පූජා කරලා අපි අය මන් එක්කම බෝමළුවේ ටිකක් වාඩි වෙලා හිටියේ සංසොන්ව. දන්නවද ආවි? මන් මේ පන්සලකට ආවේ අවුරුදු ගානකින් වගේ. හිතා ගන්නත් බෑ නේද? මොකක්? ඇයි අය පන්සල් ගියේ නැත්තේ? එහෙම යන්න හිතුනේ නැහැ ආවි. ඒත් මෙහෙ එන ගමන් මේ පන්සල දකින්නකොට මට ඔයත් එක්ක එන්න හිතුණා. ඔයා හවස ගෙදර පහන තියෙන මන් බලන් හිටියේ. ඉතින් මටත් ඔයත් එක්ක පන්සලට ඇවිත් මල් පහන් පූජා කරන්න ඕනි කියලා හිතුණා ආවේ. මන් එහා දිහා බලන් හිටියා හරිම සැහැල්ලුවෙන් කතා කරනකොට. මිනිස්සෙක් වෙනස් වෙන්න යාගේ වටපිටාව අනුව. හොඳ දේවල් දකින්නකොට කරනකොට ඒ දේවල් වලින් තමයි ඒ ඔළුවට අදහස් යන්නේ. ඉතින් ඕනිම කෙනෙක්ට ආදරෙන් හරි පාරෙන් යන්න පුළුවන් කියලා පෙන්නුවොත් වෙනස් කරගන්න පුළුවන්. එයාගේ ගතිගුණ පවා. ඉස්සර හැම දෙයකටම අතූසන අභයයා දැන් ටික ටික ඉවසනවා. මන් හිතන්නේ ආදරේදී මිනිසෙක් සරල වෙන්න ඕනි. එකිනෙකාගේ හැඟීම් අදහස් තේරුම් ගන්න ඕනි. විශ්වාසය එක්කම. මන් අභයයාගෙන් ඒ ඔක්කොම වගේ දැක්කා. මිනිසෙක්ට ආදරේදී වෙන මොනවද ඕනි වෙන්නේ? ටිකක් වෙලා ඉඳලා අපි එන්න ආවා. මොකද නැත්නම් රෑ වෙන නිසා. එතකොට උඹ කියන්නේ මේක රුහානා ප්ලෑන් කරලා ගහන ගේමක් කියලාද? ඔව් බන්. මොකද එදා මං CCTV චෙක් කරා. ඒකේ කියන විදිහට දෙයක් එතන වෙලා නැහැ. අනික තමයි අම්මට ආවිගේ ෆොටෝස් වගේක් ගිහින් තියෙනවා. චූටි මැනික අතින් නෙවෙයි නම් ඕක අනිවා ගිහින් තියෙන රුහානාගේ අතින් වෙන්න ඕනි. එතකොට ඕකී ඔහොම දේවල් කරලා මොනවාද බන්නේ බලාපොරොත්තු වෙන්නේ? උඹවද? hina නෙවෙයි යකෝ. ඒත් බන් නිතියා මේකේ තව මොන හරි කරයි කියලා හිතනවා. ඔහොම ඔය ඉන්නේ හොඳකට නෙවෙයි බන්. එහෙමයි මට හිතෙන්නේ. අපි කෝකට ඇලට් එක යමු බන්. බය වෙන්න එපා. ඔව් බන්. ඒකමයි මාත් බලන් ඉන්නේ. බලමුකෝ. දැන් යන්න ඕනි නැහැ බන්. ඔහොම ඉඳපන්. රෑ වෙලා යන්නේ අනික. ඉක්මනට එන්නම් යුහි. අනික මේ ළඟනේ කඩේ තියෙන්නේ. උඹ ඔක බලපංකො මං ඉක්මනට අරන් එන්නම්. ඉක්මනට වරෙන් එහෙනම් ඈ. යෝහිටත් කියලා මං ඉක්මනට කඩේට ආවේ පපඩම් අරන් යන්න. පපඩම් කිව්වට අනේ අර චූටි මල් තියෙන ඒවා. ආස හිතනම කන්න ඕනේ ඉතින්. රෑ වුණ නිසා මං ඉක්මනටම කඩේට ඇවිත් ඒ ටිකත් අරන් එනකොට මට දැනුණා මාව කවුරු හරි ෆලෝ කරනවා වගේ කියලා. ඒ නිසා ඉක්මනට මාව හිතට චූටි බයක් දැනෙනකොට ඒත් එක්කම ඉස්සරහින් එන බයික් එකක් නතර කරේ අනිත් එක පැත්තකින් නවත්තනකොට මෙන්න බලහල්ලකෝ බෝනික්කියා. මොක බය වුණාද? කවුද යාලා? මට යන්න දෙන්න. එකෙක් මන් ගාවට කිට්ටු වෙන ගමන් අහන්නේ මන් ටික ටික පාර අයිනටම යනකොට. දැන්ම බය වෙන්න එපා බබි. අපිත් බෝනික්කන්ට ආසයි. කරදරයක් කරන්නේ නැහැ. හැබැයි අපි කියන දේ වෙන්න ඕනි. තේරුණාද? මොකක්ද? අභියගෙන් අයින් වෙන්න ඕනි. නැත්නම් ඉතින් වෙන දේවල් ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි. ගම එහෙමත් ගිහිල්ලානේ ආවේ. ලස්සනත් ඇති ඉතින්. එයාලා හොඳින් ඉන්නවද? අපිත් යමුකෝ බලලා එන්න පස්සේ වෙලාවක. එහෙම කිය පිහියකුත් අතේ තියන් උන් hina වෙන්න ගත්තේ මගේ ඇස්වල කඳුළු වැක්කිරනකොට. එතකොටම බයික් එකක් මේ පැත්තට එන සද්දෙට උන් මට ආයිමත් ඒ දේවල් මතක් කරන ගමන් ඉගිලිලා වගේ ගියේ මට එතනම බිම ඉඳ වෙනකොට. එතකොටම වගේ බයික් එකක් ඇවිත් මන් ගාවන් නැවැත්තුවේ මන් ඒ දිහා බලනකොට. ආවේ මොකද මේ? පැටිය කතා කරන්නකෝ. කවුද අර ගියේ? මන් එහෙමම අභයයව හයියෙන් බදාගත්තේ මට ඉටි ගැහෙනකොට. විනාඩි කිහිපයක් එහෙමම ඉන්නරපු එයා මාව ඈත් කරේ මගේ මූණ දෝතටම ගන්න ගමන්. පැටියා ඇයි කියන්නකොම්? මොකක්ද උනේ? මා බය නොකර කියහම් රත්තරන්. ඇයි? මන් එකී අතරින් මොන දේවල් කිව්වේ යාගේ අත්වල නහරවල් පවා ඉලිප්පෙනකොට. දැන් හරි. කොයන්කෝ බෝඩිමට. මන් බය වෙලා ඉන්නේ කියලා තේරුණ නිසාමයි අභයය මාව බෝඩිමට එක්කන්න ඇවිත් මාවත් උකුලෙන්ම තියන් වාඩි උනේ. යූහිත් එනකොටම. යූහි එක්කත් අභයය විස්තරේ කිව්වේ ආයේ අපි දෙන්නට හවස් වෙලා එළියට බහින්න එපා කියලා කියන ගමන්.
අභි අයියා නිතිෂ අයියටත් එන්න කියලා ගියේ හොඳකින් නෙවෙයි කියලා නම් දන්නවා. මොකද මන් ගාව එයාගේ තරහ යටපත් වුණත් එයා දැන් ඉන්නේ තරහ පාලනය කරගන්න පුළුවන් තත්වයක නෙවෙයි. නිතිෂ අයියා එක ගියපු නිසා බයක් දැනුනේ නැති වුණත් එයා ගියපු විදිහට මගේ හිතට ආවේ ලොකු බයක්. උදේම කැම්පස් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට නිතිෂ් අයියා ආවේ අපිව එක්කන් යන්න. ඒ ඇවිත් අභි අයියා මන් එක්ක කතා කරාට එයා මගෙන් හුඟක් වෙලාවට හැංගුවා. ඊ ආපුන් අභි අයියා තාම හොයනවලු. එකට තාමත් තරහින් එයා ඉන්නේ. ඒක දැන් වෙලා ඉවර නිසා මට ඕනි උනේ නැහැ ආයෙම ප්‍රශ්නයක් ඇති කරන්න. ඒක නිසා මන් අභි අයියාට ඒක ඕනි නැහැ කිව්වත් ඒකෙන් උනේ මාත් බැනුම් මහපෙක. අයියේ අනේ නවත්තන්නකෝ. ඇයි පැටියා? අනේ අර යන බයික් එක කෝ මොන එකද? දැන් අර මෙතනින් ගියේ කළු එෆිසඩ් වගේ එකක් අයියේ. අර යන්නේ. ඒක ඒ එදා ආපු බයික් එකක් අයියේ. කෝ අරකද? ඒක දකින්නකොටම අභයයාගේ බෙල්ලේ නහර පවා ඉලිප්පුනේ බලන් ඉද්දිමයි. ඒ තත්පරේ මේ බයික් එක පස්සෙන් අභයයා ෆලෝ කරේ වේගෙන්. බයික් එකට ටික දුරක් තියලා නෝමල් එකේ ෆලෝ කරන්න යනකොට එකපාරට මේ අයට දැනිලා වගේ උන් උපරිම වේගෙන් යන්න ගියේ අපිත් ඒ වේගය අල්ලලා යනකොට. ටික දුරක් යනකොට හතරමන් හන්දියක් ගාවින් දාපු ලොරියක් නිසා ඒ බයික් එක අපිට මගහැරුණේ මේ ටයිම් එකට වාහන ගොඩාක් සෙට් වෙන නිසා. ටික බලන් ගියත් ආයි මේ බයික් එක හොයාගන්න හම්බුනේ නැහැ. ඒක නිසා අභයයා මාව බෝඩිමට දාලා ආපහු යන්න ගියා. රොහණක්කි අයෝ ඕකේ? දැන් නම් ටිකක් අඩුයි වගේ චූටි මැනික. එහෙනම් කමක් නැහැ. ඒ උනාට අක්කි ડોක්ටර් කෙනෙක්ට අපි කතා කරමු. දැන් කී පාරක්ම ආසනීප වුණාද සරින් සරේට. ටිකකින් අඩු වුණාට ඔය ඇයිද කියන්න බැහැනේ අක්කි. දැන් මං හරි හිටියා. මන් උනත් හිටියේ නැහැනම් ඔයාට කලන්ත දාපු වෙලේ කවුරුත්ම නැති වෙනවනේ. අනික මේ ගැන නැන්දවත් දන්නවද අක්කි? ඇයි කියලා මම බලන්නම්කෝ චූටි මැනික. මමීටත් මන් තාම මේ ගැන කිව්වේ නම් නැහැ. ලොකු අමාරුවකුත් නැහැනේ. ටිකක් නිදාගත්තම් හරියයි. මහන්සිත් වෙන නිසා වෙන්නේ නැති මැනිකේ. එහෙනම් ඔයා ටිකක් නිදාගන්න අක්කි. මාත් යනවා. ඌ ආයිමත් ෆලෝ කරේ ආකිව දන්නේ නැහැ අබියා. ඒක කියන්නත් බෑ බන්. ඒකත් සැකයක් විතරයි බන්. ඔය බයික් එක අපි දෙන්නා ඉන්න තැනින්ම ගියා කිව්වා. එතකොට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඌ ෆලෝ කරා නම් ඉක්මනින් යන්නත් ඕනි. ඒත් ඌට ටිකකින් තමයි මීටර උනේ අපි ඌව ෆලෝ කළා කියලා. හිතා ගන්න බෑ බන්. මේකට රුහාන සම්බන්ධයි කියලා ඔබ හිතනවද? හිතන්න බෑ බන්. ඒකිට මැරියෝ වගේ උන් එක සම්බන්ධයක් තියෙන්නත් බෑනේ බන්. ඒත් කාටද ආවිව මගෙන් වෙන් කරන්න ඕනි. අනික ඒක හිතාගන්න අමාරුයි බන්. පහන් වෙන්නත් බැරිද? ඌ ටික කාලයක් සෙට් පිටින් හිටපු එකෙක්. ඒ නිසා එදා වුණ දේටත් එක්ක එහෙම කරාත් දන්නෙත් නැහැ. අනේ මන්ද බන්. මොකා වුණත් මේක කෙල බය කරලා කරගන්න හදන්නේ. අපි බලමුකෝ මොකාට දෙන්න හදන්නේ කියලා. මොනවාද අයිසි කියන්නේ? එතකොට උඹ කියන්නේ අපි උඹලව ෆලෝ කරා කියලාද? ඔව් මැඩම්. උන් දෙන්න තමයි අපේ එකෙක් පස්සේ පන්නලා තියෙන්නේ. ඒත් ඌ මගේ හැරලා ගිහින්. වා. කෙල්ල මාර ඇක්ටිව් වගේ. උඹලට බැරි වුණානේ ඒකවත් පරිස්සමට කරගන්න. දැන් මන් මේ දෙන වැඩෙන් පස්සේ ටික දවසකට මෙහෙන් පිට ඵලයල්ලා. වාහනත් එක්කම වෙන්න ඕනි ටික මන් කියන්න. හරි මැඩම්. උඹලා දෙන්න එකට ඉන්නවා බල මන් කොච්චර විඳෙව්වද? ලෑස්ති වෙයන් ඒ ඔක්කොටම වන්දි ගෙවන්න. මොකද උඹ ඉන්නකම් මට අභයයට ලන් වෙන්න බෑ. තවත් නම් මන් නිවසන්නේ නැහැ ආකේවි. අභයය මගෙම විතරක් වෙන්න ඕනි. ඒ නිසා පුළුවන් ඉක්මනට මන් ඔබ මගේ පාරෙන් අයින් කරනවා. හොඳින් හෝ නරකින් මේ දේ සිද්ධ වෙයි. අපි අයියයි අපේ ටික බීච් එකට ආවේ ටිකක් නිදහසේ ඉන්න. බීච් එකෙන් එළියට එනකොට කවුද මන්ද ගර්ල් කෙනෙක් ඇවිත් අපි අයියට හක් කරේ හුඟක් දන්න කියන කෙනෙක් වගේ. කොටට කොටේ ගවමුකුත් ඇඳගෙන ගවම නිකන් වියතක්වත් නැහැ වගේ. මන් ඒත් බලන් හිටියේ ඇඹරි කතා කරන තාලෙ දිහා. එහෙනම් අපි මන් යනවා. ආයෙම දවසක මීට් වෙමුකෝ. ෂුවර්.
ඒ කෙල්ල එතනින් ගිහාම මන් අභි අය දිහා ගිනි පිට වෙන දෑසින් බලන් හිටියේ. මොකද ඔරවන්නේ? ඒ ඩැඩීගේ යාළුවෙගේ දුවේ කාවේ යන ගමන් දැකලා. ඉතින් කතා කරන්න ඇවිත්. ඊර්ෂ්‍යා කාරියෙක්නේ. කොහෙන්න? නෑ ඕනි නෑ අයින් වෙන්න. අපි අයව අතහැරලා මන් අඩි 3-4ක් එන්න ඇති. මට දැනුනේ හයියෙන් මොකා කරි මගේ ඇඟේ වැදුනා වගේ. එහෙමම මාව විසික් වෙලා ගියේ වැදුන පාරට. අපි අයලා මේ පැත්තට කෑ ගහන්න එනවා වගේ සද්දයක් ඇහෙනවා එක්කම මගේ ඇස් පිය වෙලා ගියේ වටේටම තව සද්ද ඇහෙනකොට. ආවි මැනික ඇස් අරිනෝයි. නෑ එම වෙන්න බෑ. මැනික ඇස් අරපන්. මන් කෙල්ලගේ මූණට පිස්සෙක් වගේ තට්ටු දදා කතා කරත් නැහැ. ඒ එක්කම මට ඇහුනේ නිතිෂ් කෑ ගහනවා කෙල්ලව වාහනේට දාගන්න කියලා. ඔව් ඒකවත් මට සිහියක් නැතුව ගියේ කෙල්ලව දැකලා. ඒ මූණ පුරා ලේ ගලනවා. මගේ මුළු පපුවම හිර වුණා වගේ දැනුනේ ඒ වෙලාවේ. එහෙමම මන් කෙල්ලව දෝතට අරගෙන වාහනේට දාගත්තේ නිතිෂ් පුළුවන් තරම් ඉක්මනට වාහනේ අරගෙන හොස්පිටල් එකට යනකොට. ආවි ඇස්සරපම් මැනික. උඹට බෑ මට ඔහොම කරන්න. ආවි. නැහැ මගේ කෙල්ලට මුකුත් වෙන්න බෑ. මැනික ඇස්සරපන්කෝ. උඹ මගේ පණ. කවදාකවත් නැති තරම් මගේ ඇස්වලට කඳුළු පිරුණේ මගේ පණ ටික මෙහෙම ඉන්නවා දකින්නකොට. හොස්පිටල් එකට ආපු ගමන්ම වගේ කෙල්ලව තියටර් එකට ගත්තේ මන් ඒ දොර ළඟම වාරු වෙනකොට. අබි රිලැක්ස් වෙයන්. ඔබ මේ වෙලේ ස්ට්‍රෝං වෙන්න ඕනි බං. මොකක්ද බන් මගේ කෙල්ලට උනේ? ඒක මචන් මේ කෙල්ල ඉන්න පැත්තටම කපලාප එකක් වගේ බන්. කොහොම හරි හිතාමතාම කරපු දෙයක් වගේ. නැත්නම් කෙල්ල ඉන්න පැත්තකට ඕක එන්න විදියක් නැහැ. අපි බලමුකෝ. ඒක අහනකොට මගේ අත් මිට මෙලවුනේ මන් ඕකුන්ට යහතින් නම් ඉන්න දෙන්නේ නැහැ. මගේ අහිංසකීට මොනවාම හරි දෙයක් වුණා. නිතිෂ් මාව පොටුවකින් වාඩි කරලා උත් මන් ගාවින්ම වාඩි වුණේ යූහිත් නිතිෂ්ගේ උරහිසට බර වෙලා අඬනකොට. පැයක දෙකකට වඩා යන්න ඇති. තාම තියේටර් එකෙන් කවුරුත් එළියට ආවේ නැහැ. මගේ ඔළුව පුපුරන්න තරම් රිදෙන්න ගත්තේ. ඒක නිසා මන් ආයෙම නැගිටලා බිත්තියට පාරක් ගැහුවෙත් මට මාවම පාලනය කරගන්න බැරුව. පිස්සු දාබියා උඹට ටිකක් ඉවසපන් මේක හොස්පිටල් එකක්. ඩොක්ටර්ස්ලා මුකුත් කිව්වෙත් නැහනේ. එතකොටම ඩොක්ටර් කෙනෙක් එළියට ආවේ. ඩොක්ටර් ඇතුලේ ඉන්නේ කියන්න හම්බුනේ නැහැ. ඩොක්ටර් ඉක්මනටම ගිහින් ඇවිත් ආයෙම ඇතුලට ගියා. මට බෑ නිතියා. මගේ කෙල්ලට මොකුත්ම වෙන්නේ නැහැ කියපන්. මන් අඬම නිතිෂ්ට කිව්වේ. මොකද ඒ තමයි මගේ මුළු ලෝකෙම. මෙතන මැෂින් ගහනකට මගේ කෙල්ල ඔට්ටු වෙනවා ඇති. එහෙම මන් බිත්තියට ඔළුව තියන් හිටියේ. "Excuse me mister." එතකොටම ඩොක්ටර් කෙනෙක් එළියට ආවේ. ඩොක්ටර් එයාට කොහොමද? ඒක මෙහෙමයි මිස්ටර්. අපි අපිට කරන්න පුළුවන් හැමදේම එයා වෙනුවෙන් අපි කරනවා. but එයාගේ තත්ත්වය ටිකක් සීරියස්. ඒ කිව්වේ ඩොක්ටර් මේකනේ පුතා ඇක්සිඩන්ට් එකේදී ඒ ළමයාගේ ඔළුවට තමයි තදින්ම පාර වැදිලා තියෙන්නේ. එයාට සිහිය එනකන් අපිට මොකුත් හරියටම කියන්න බෑ. සමහර විට කොහොම තත්වයකටපත් වෙයිද කියන්නත් බෑ පුතා. අතේ අස්ති කිහිපයකට පොඩි ඩැමේජ් වගේකුත් වෙලා තියෙනවා. තව පරීක්ෂණ වගේක් කරන්න දෙනවා පුතා. අපි බලමුකෝ. තව ටික කාලයක් යයි කොහොමත්. ඩොක්ටර් කියපු දෙයට මට උන් හිටි තැන් පවා අමතකුනේ. දෙයනේ මගේ කෙල්ල. නැහැ. මන් මොකුත්ම වෙන්න දෙන්නේ නැහැ. මන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා ආවව සනීප කරගන්නවා. මන් ඔය එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒ තරම් තරහක් මගේ හිතට ආවේ. එළියට නර්ස් කෙනෙකුත් ආවේ මට මගේ කෙල්ල ගාවට යන්න ඕනි දැනෙනකොට. නර්ස් මට පේෂන්ට් ටිකක් බලන්න දෙන්න පුළුවන්ද? ඒක නම් කරන්න බැහැ සර්. කොහොමද එයාව නෝමල් රූම් එකකට දානකම් එයාව බලන්න දෙන්න බෑ. දැන් සර්ලා යන්න. අද කොහොමද එයාව බලන්න නම් බැරි වෙයි. එහෙමම කියලා ඒ නර්ස් යන්න ගියේ මන් පුටුවට වැටෙනකොට. අපි යමන් ගිහින් චේන්ජ් කරන්නෙමු. බෑ බන්
මගේ කෙල්ලව දාලා මන් මෙතනින් යන්නේ නැහැ. උඹලා ඵලයන්ලා. කියන දේ අහපන් අබියා. දැන් හිටියට ආකියෝ බලන්න බැහැනේ. ඇඳුම් වල ඉඳන් මෙහෙම ඉන්න බෑනේ ගිහින් එමු. උඹ ගිහින් යෝහිව දාලා වරෙන් නිතීෂ්. ඒකව තියාගන්නත් බැහැනේ. මන් මෙතන ඉන්නම් බන් ප්ලීස්. එහෙනම් උඹ ඉඳපන් අබි. මන් ගිහින් යෝහිව දාලා උඹට ඇඳුමක් අරන් එන්නම්. මේ අබියා අහකගේ ගෙදරටත් කියන්න වෙයි බන්. තාම කිව්වවත් නෑ නේද? නිතීෂ් කියනකොට තමයි මටත් ඒක මතක් වුනේ. කෙල්ලගේ ගෙදරට කිව්වෙත් නැහැනේ. එයාලට කියන්නත් ඕනි. මන් කියන්නම් බන්. උදේම ආවිගේ අම්මලා ඇවිත් හිටියා. මන් හිතන්නේ රෑ මෙහෙන් එන්නේ නැති. ආපු වෙලාවේ ඉඳන් අම්මා අඬන්න ගත්තේ තාමත් නැවතුමක් නැතුව අඬනකොට. මොන අම්මටවත් කොහොමත් අඬන්න නැතුව ඉන්න බෑ. මේ ඉන්නේ යාළගේ දුව. මටවත් දරා ගන්න බැරුව ඉන්නකොට මාස 10ක් බඩේ තියන් පොඩි කාලේ ඉඳන්ම හදපු මේ අයට මන් අඬන්න එපා කියන්නවත් කොහමද? අපේ අම්මලත් ටිකකින් ආවේ. උදේම ආවිව තව පරීක්ෂණ වගේකට ගන්නවා කිව්ව නිසා. දැන් පැය 3කට කිට්ටුව ගියා. තාමත් ඉවරයක් නැහැ. පුතා මන් බැලුවේ අම්මා මට කතා කරනකොට. ඇයි අම්මා කියන්න? ඔයා රෑ ඉඳලා මෙතනනේ පුතා. ඔයාට මහන්සිත් ඇතිනේ. ගෙදර ගිහින් චේන්ජ් එකක් දාගෙන එන්න. අපි ඉන්නවනේ මෙතන බලාගන්න. ඕනේ නැහැ අම්මා. මන් මෙතන ඉන්නම්. මට කෙල්ලව මෙතන දාලා ගිහින් රෙස්ට් කරන්න ඕනි නැහැ. මන් තාම බලන් ඉන්නේ තියේටර් එකෙන් ડોක්ටර් එලියට එනකම්. තවත් පැයකට වඩා ගිය තැන ડોක්ටර් එලියට ආවේ මන් හිටපු තැනින් ડોක්ටර් ගාවට යනකොට. ඒත් එක්කම ડોක්ටර් කියපු දෙයට මගේ කකුල් පවා පඩ නැතුව ගියේ. ආවෙගේ අම්මා හයියෙන්ම අඬන්න ගන්නකොට. මොකක්ද ડોක්ටර්? කතාවල එන පුංචි කෙල්ල සදී. මම දක්ෂිලා.